ඔයා දන්නවද? විවාහ වෙච්ච පළවෙනි දවසේම කවුරුත් හිතන්නේ නැහැ මම අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියලා. මේ දේ සිද්ධ වෙන්නේ ඔයා ඔයාගේ පාර්ට්නර්ට අවශ්‍ය කරන ඇටෙන්ෂන් එක, කෑ එක හරි විදිහට දෙන්න පටන් ගත්තේ නැති වුණාම, ඔයාගේ පාර්ට්නර් යම් කෙනෙක්ට සමීප වුණාම ඒ කාලය තුලදී ඇත්තටම ඒ වෙලාවෙදිත් ඔයාගේ පාර්ට්නර් සමග පටන් ගන්න මේක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියලා නෙමෙයි, යාළුකමක් විදිහට තමයි මේ ගොඩ නැගෙන්නේ. මෙහෙම දිගින් දිගටම වියමින් යද්දි තමයි ඒක අනියම් සම්බන්ධතාවයකට පත් වෙන්නේ. ඔයා මේක හොඳට මතක තියාගන්න. ඔයා ඔයාගේ පාර්ට්නර්ට ප්‍රයොරිටි එක දෙන්නේ නැත්නම්, කෑ එක දෙන්නේ නැත්නම්, ඇටෙන්ෂන් එක දෙන්නේ නැත්නම්, වෙන ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒක කරන්න. ඔයාම ඒ වැරද්ද කරලා ඉවර වෙලා අන්තිමට වගේ පාර්ට්නර්ට බ්ලේම් කරන්න එපා.